ඔයා දන්නවද කෙනෙක් ඔයාට බොරුවක් කියනවද කියලා ලේසියෙන්ම අඳුනගන්න පුළුවන් කොහොමද කියලා. ඔයාට ජීවිතේ හම්බ වෙන සමහර මිනිස්සු ඔයාගේ මූණට hina වෙලා ඔයාව රවට්ටන්න බොරු කියනවා වෙන්න පුළුවන්. මම අද කියන්නේ මේ වගේ ෆේක් මිනිසුන්ව තප්පරයකින් අඳුනගන්න පුළුවන් සරල මනෝවිද්‍යාත්මක සීක්‍රට් තුනක් ගැන. මම මේ කියන තුන්වෙනි එක තමයි ගොඩක්ම ඉන්ට්‍රස්ටිං. පළවෙනි එක තමයි ෆේක් ස්මයිල් එක. කෙනෙක් ඇත්තටම hina වෙනකොට එයාගේ ඇස් කොන් ගොඩක් වෙලාවට රැලි වැටෙනවා. මොකද අපේ ඇහැ වටේ තියෙන මාංශ පේශි හිතාමතා පාලනය කරන්න ගොඩක් අයට බෑ. මූණෙන් hina වුණාට ඇස් කොනේ රැලි වැටෙන්නේ නැත්නම් ගොඩක් වෙලාවට ඒක ෆේක් හිනාවක්. දෙවෙනි එක තමයි ඇස් පිල්ලම් ගන්න වේගය. කෙනෙක් බොරුවක් ගොතන වෙලාවට එයාගේ මොලේ ගොඩක් ඒකට වෙහෙසෙන නිසා එයා ඇස් පිල්ලම් ගන්න එක නතර කරනවා. හැබැයි බොරුව කියලා ඉවර වුණ ගමන් අර නවත්තපු වේගෙ පිරිමහ ගන්න එයා වේගෙන් ඇස් පිල්ලම් ගන්න පටන් ගන්නවා. මේක සයන්ටිෆිකලි ඔප්පු කරපු දෙයක්. ඔන්න දැන් තමයි ඉන්ට්‍රස්ටිංම තුන්වෙනි ලක්ෂණය. ඒක තමයි ඕවර් එක්ස්ප්ලේනින්. බොරුවක් කියන කෙනෙක් තමුන්ගේ බය වහගන්න ඔයා අහපු නැති ප්‍රශ්න වලට පවා උත්තර දෙන ගමන් කරුණු ගොඩාක් කියන්න හදනවා. එයා හිතන්නේ විස්තර වැඩි වුණාම තමයි බොරුව ඇත්ත වගේ පේන්නේ කියලා. හැබැයි හොඳට මතක තියාගන්න ඇත්ත කියන කෙනෙක්ට එච්චර දඟලන්න ඕන නැහැ. If you want to read people, remember action always speak louder than words. ඔයාගේ ජීවිතේට මේ වගේ මිනිස්සු හම්බ වෙලා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මාවත් ෆලෝ කරලා තියාගන්න.